Hello everyone, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඉන්නව ඇති කියලා මං හිතනවා. ඔන්න ගොඩ කාලයකට පස්සේ අද ස්ටඩි vlog එකක් අරගෙන ආවා. දැන් වෙලාව 4:10යි. මං වොෂ් එකක් එහෙම දාගෙන ඇවිල්ලා දැන් හවස වැඩ ටික තමයි පටන් ගන්න යන්නේ. ඉතින් මං අද ඔයාලට අරගෙන ආවේ evening study vlog එකක්. ඉතින් මේ දවස් ටිකේම vlog එකක් අරන් එන්න බැරි වුණේ ගොඩක් වැඩ මට ගොඩ ගැහිලා තිබුණා. ඊට පස්සේ අපිට එක්සෑම් උත් තියෙනවා දැන් ලබන මාසේ. ඒකට ලෑස්ති වෙන්න ඕනේ. ඉතින් ඒ වැඩ හින්දා vlog එක රෙකෝඩ් කරගත්තා. මට එඩිට් කරන්න වෙලාවක් හම්බුනේ නැහැ. ඉතින් මං දැන් ටුඩු ලිස්ට් එක ලියාගත්තේ නෑ. මං අද උදේ හදපු එක තියෙනවා. දැන් මං කරන්න යන්නේ කෙමිස්ට්‍රි වල වැඩ ටිකක්. channel එකට ගොඩක් අය අලුතෙන් එකතු වෙලා තිබ්බා. ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. thank you channel එක subscribe කරලා මාත් එක්ක එකතු වුණාට. ඉතින් ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් ඔයාලටත් කරන්න වැඩ ගොඩාක් තියෙන වෙලාවක මුකුත් හිතාගන්න බැයි නම් මම ඔයාලට පොඩි දෙයක් කියන්නම්. ඔයාලට දැනට කරන්න තියෙන වැඩ ඔක්කොම කොලයක් අරගෙන ලියා ගන්න. ඔක්කොම මුළු සබ්ජෙක්ට් ඔක්කොගෙම තියෙන ඒවා ලියාගෙන ඉන්න. ඊට පස්සේ සමහර වෙලාවට ඔයාලට ගොඩාක් වැඩ තියෙයි කියලා හිතාගෙන හිටියට ඔය ටික ලිව්වට පස්සේ තේරෙවි හිතපු තරම් වැඩ ගොඩක් අපට ගොඩ ගිහලා නැහැ නේ කියලා. හැබැයි සමහර වෙලාවට අපි හිතාගෙන හිටියට එච්චර නැහැ කියලා ලිව්වට පස්සේ තේරෙවි අපි හිතුවට වඩා වැඩ ගොඩක් අපට ගොඩ ගිහලා තියෙනවනේ කියලා. ඉතින් මාත් ඔය විදිහටම ඔය වැඩේ කරා. හැබැයි මං නම් අයිති උනේ ඔය මං කියපු දෙවෙනි ගොඩට. ඉතින් මේ විදිහට ඔයා ලියාගත්තට පස්සේ ඔයා දවසට ඔයාගේ වැඩ ටික දාලා හදන to-do list එකට මෙන්න මේ ටික බෙදාගෙන දාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා එක කරාට පස්සේ to-do list එක වගේම ඔයා හදාගත්තු කොලෙට් ටික එකක් දාගන්න. ඉතින් ඒ විදිහට එකින් එක ඔයාගේ වැඩ ඉවර වෙනකොට ඔය කොලේ නිකම්ම ටික් වලින් පිරීලා ඔයාගේ වැඩ ටික ඉවරුනහම ඔයාට පුදුම සතුටක් තමයි දැනෙන්නේ. ඉතින් ওই විදිහට ඔය කොලේක තියෙන වැඩ ටික ලියාගත්තාම අපිට තවත් අපේ ටයිම් එක නිකන් නාස්ති කරලා දාන්න හිතෙන්නේ නැහැ. අනිවාර්යෙන් ඔය කොලේ ඔයාට නිතරම පේන තැනක තියාගන්න. මොකද උච්චර වැඩ ගොඩක් ඔයාට කරන්න තියෙයි කියලා මතක් වෙද්දී නිකන් ඔහේ කාලේ නාස්ති කරන්න ඔයාට හිතෙන එකක් නැහැ. ඔන්න ඉතින් මම දැන් එක සෙෂන් එකක් ඉවර කරා. දැන් වෙලාව 5:30යි. එහෙනම් අපි මේසේ මේ ටික අස් කරලා අපි ඊළඟ වැඩේට ලෑස්ති වෙමු.
ඉඳලා මම vlog එකක් කරන්න ගත්තාම නැත්තම් මම වැඩක් කරන්න ගත්තාම ඔය වගේ දේවල් තමයි මට වෙන්නේ. දැන් power cut එකක් table lamp එකෙන් කරන්න විදියකුත් නැහැ. මට මේක charge එකට ගහන්න අමතක වුණා. දැන් මේක එළිය මදි. හරි ඉතින් ටික වෙලාවකට පස්සේ කරන්ට් එක ආවා. එහෙනම් අපි ඊළඟ වැඩට යමු. දැන් මම මැස් නෝට් එකක් තමයි ලියන ගමන් ඉන්නේ. ඉතින් මට නෝට් එක ඩවුන්ලෝඩ් කරගන්න තියෙනවා මේක ඉතුරු ටික ලියන්න. ඒනට සිග්නල් නැති අවුලක් මොකක් හරි තියෙනවා. සාමාන්‍යයෙන් අපිට සිග්නල් නැති වෙන්නේ නැහැ. මං හිතන්නේ හයියේ වැස්සේ හින්දාද කොහේ මොකක් හරි වෙලා තියෙනවා. ඒකේ හින්දා අපි දැන් වෙන වැඩකට මාරු වෙමු. ගයිස් ඉතින් මම ඔයාලට කිව්වනේ අපිට එක්සෑම් එක තියෙනවා කියලා ජූන් වල තමයි තියෙන්නේ. මට පුළුවන් වුණොත් මම ඔයාලට එක්සෑම් vlog එකක් අරගෙන එන්නම්. ඉතින් මටත් වැඩ ගොඩක් තියෙන හින්දා මම try කරලා බලන්නම් ඔයාලට vlog එකක් අරගෙන එන්න.
එහෙනම් අදට මම වීඩියෝ එක මෙතනින් නතර කරනවා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් see you in next video. Thank you for watching. Bye bye.